හිතන්නකෝ ඔයා පාවිච්චි කරන Facebook ඊමේල් පාස්වර්ඩ් ටික උරුවතට ගියොත් මොනවා වෙයිද කියලා. දැන් ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි එකක් දෙකක් නෙමෙයි. පාස්වර්ඩ් කෝටි 1600ක්. ඒ කියන්නේ බිලියන 16ක විතර data leak වෙලා තියෙනවා. මේක තමයි ඉතිහාසයේ වෙච්ච ලොකුම data leak එක. බය වෙන්න එපා. මේ වීඩියෝ එක මම ඔයාලට සරලවම කියලා දෙනවා. මේකේ data leak වෙලාද කියලා කොහොමද check කරගන්නේ? ඒ වගේම කොහොමද ඔයාව මේකෙන් ආරක්ෂා කරගන්නේ? ඒ වගේම මොකද්ද මේ leak වෙලා තියෙන්නේ කියලා මම ඔයාලට සරලවම කියලා දෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ data leak එක කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේක එක කම්පැනි එකකින් වෙච්ච එකක් නෙමෙයි. කාලයක් තිස්සේ කම්පැනි ගණනාවකින් leak වෙච්ච data එකතු කරලා හදපු ලොකු database එකක්. මේවා හොරකම් කරලා තියෙන්නේ මේ data හොරකම් කරලා තියෙන්නේ InfoStealer කියන වෛරස් වර්ගයකින්. ඒකෙන් කරන්නේ ඔයාටත් නොදැනීම ඔයාගේ කම්පියුටර් එකට log වෙලා ඔයාට නොදැනීම ඔයාගේ කම්පියුටර් එකට ඇවිල්ලා ඔයා type කරන password හොරකම් කරන වගේ පොඩි software එකක්. ඒ වගේම භයානකම දේ තමයි මේ list එකේ තියෙන ගොඩක් password තියෙන්නේ අලුත් password. මුලින්ම අපි බලමු මොනවද මේ leak වෙලා තියෙන data ටික කියලා. ඉස්සරෝම පළවෙනිම ලීක් වෙලා තියෙන්නේ ඔයා වෙබ්සයිට් වලට සයින් ඉන් වෙච්චි පාස්වර්ඩ් ඊමේල්. ඒ කියන්නේ ඔයා මොකක් හරි වෙබ්සයිට් එකකට සයින් ඉන් වෙද්දී ඒකේ පාස්වර්ඩ් ඊමේල් දාලා අලුතෙන් රෙජිස්ටර් වුණා නම් අන්නේ වෙබ්සයිට් එකේ පාස්වර්ඩ් එක ලීක් වෙන්න ඉඩ තියෙනවා. මේ ලීක් එකේ ගොඩක්ම භයානකම දේ තමයි මේකේ අපේ cookies කියලා දාච්චක් තියෙනවා. අපි ඒ සයිට් එක බ්ලොක් කරලා තියාගන්න පුළුවන්. අන්නේ cookies ටික හොරකම් කරොත් ඒ කට්ටියට පුළුවන් අපේ පාස්වර්ඩ් නැතුවම ඒ වෙබ්සයිට් එකට ලොග් වෙලා අපේ යූසර් එකේ ඇක්සස් ගන්න. හරි ඊළඟට තමයි වැදගත්ම පාර්ට් එක. අපි බලමු මේ data leak එක ඇතුලේ ඔයාගේ ඊමේල් එකක් තියෙනවද කියලා. අපි බලමු කොහොමද ඒක බලාගන්නේ කියලා. මේකට තියෙන හොඳම විශ්වාසම වෙබ්සයිට් එක තමයි have I been pwned කියන අන්නේ වෙබ්සයිට් එක. මේ විදිහට මම Google එකේ සර්ච් කරගන්නම්. have I been pwned කියලා මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඒ වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට මම මගේ යූස් කරන්නේ නැති පරණ ඊමේල් එකක් තියෙනවා. අන්න ඊමේල් එක මේ විදිහට ටයිප් කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ටයිප් කරාට පස්සේ රතු පාටින් එරර්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාට ඔයාගේ ඊමේල් එක ලීක් වෙලා තියෙන්නේ මොන වගේ වෙබ්සයිට් වලින්ද කියලා පහළට ගියාට පස්සේ මේ විදිහට මේ ලීක් වෙලා තියෙන වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් දැන් මෙතන පෙන්නන 6ක් ඒ වුණාට මේකේ සමහරක් ඊමේල් වල 100 200 අන්න ඒ වගේත් පෙන්වන්න ඉඩ තියෙනවා. හරි මම මේ විදිහට දැන් මගේ රියල් ඊමේල් එක ගහලා පෙන්නන්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට රියල් ඊමේල් එක ගහුවට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා good news no phone found කියලා. මේ වගේ ආවොත් ඔයාගේ data ටික leak වෙලා නැහැ. නමුත් මේක 100%ක්ම ආරක්ෂක නෙමෙයි. නමුත් ඔයාට සතුටුදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් මෙහෙම මේ good news found කියලා මෙන්න මේ විදිහට පෙන්නවුවොත්. දැන් අපි බලමු අපි කොහොමද මෙන්න මේකෙන් ආරක්ෂා වෙන්නේ කියලා. අපේ data ටික leak වෙලා තියෙනවා නම් කොහොමද අපි මේක ආරක්ෂා කරගන්නේ කියලා. පළවෙනි එක තමයි ඉස්සරම ඔයාගේ password එක change කරගන්න. ඔයා මේකේ වැදගත් දේවල් ටික මෙන්න මේ විදිහට පාස්වර්ඩ් ටික චේන්ජ් කරගන්න ඊමේල් එකේ ඒ වගේම ඔයාගේ බැංක් ඇප් වල ඒ වගේම Facebook එක වගේ වැදගත් දේවල් වල ඔයා පාස්වර්ඩ් ටික චේන්ජ් කරගන්න. ඒ වගේම ඔයා මතක තියාගන්න වෙනත් හැම සයිට් එකකටම අලුත් පාස්වර්ඩ් එකක් දාගන්න. ඊළඟ පියවර තමයි ඔයා පාස්වර්ඩ් මැනේජර් එකක් යූස් කරගන්න. පාස්වර්ඩ් මැනේජර් කරන ඇප් තියෙනවා. අන්නේ ඇප් එකකින් කරන්නේ ඔයාට ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දීලා ඔයාට ඒක මතක තියාගන්න බැරුණොත් පස්සේ ඔයාට ඒ පාස්වර්ඩ් එක ලබා ගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේක සේව් කරලා තියෙන එක. ඒ වුණාට මට මේ ඇප් එක උනත් රෙකමන්ඩ් කරන්න බෑ. මොකද අපේ පාස්වර්ඩ් එක මේ ඇප් එකේ උනත් ඩේටාබේස් එකක් විදිහට සේව් වෙලා තියෙන හින්දා. හරි අපි බලමු ඊළඟ පියවර two factor verification එක on කරගන්න. මේක තමයි දෙවෙනි ආරක්ෂක පියවර. මේකෙන් වෙන්නේ හොරෙක් ඔයාගේ පාස්වර්ඩ් එක දැනගත්තත් ඔයාගේ ෆෝන් එකට එන කෝඩ් එක නැතුව මේකට ලොග් වෙන්න බෑ. ඒ වුණාට මම මේ ළඟදී ආටිකල් එකක් කියවුවා. ඒකේ තියෙනවා two factor verification code එක උනත් කඩන්න පුළුවන් කියලා හැකර්ස්ලා වගේ ඒක කඩන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා කියලා පෙන්නලා තියෙන ආටිකල් එකක් මම දැනගන්න ලැබුණා. මේක කීප දෙනෙක් තමයි මේක දැනට කරන්න පුළුවන් කියලා තියෙන්නේ. ඒකින්ද අපිට දැනට ප්‍රශ්න නැතුව මේ two factor verification code එක use කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ two factor verification එක දැනට අපිට use කරන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඔයා on කරලා තියාගන්න ඔයාගේ හැම ඊමේල් එකකටම Facebook එකකටම වගේම ඔයා මේක two factor verification එක on කරලා තියාගන්න. හතරවෙනි පියවර තමයි ස්කෑම් ඊමේල්. ඒ කියන්නේ හොරු ඔයාලගේ ලීක් වෙච්ච විස්තර පාවිච්චි කරලා ඔයාලට ස්පෑම් විදියට මැසේජ් එවන්න තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ඉන්බොක්ස් එකට මැසේජ් එවනවා මේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න කියලා. අන්න ඒ වෙලාවේදී ඔයා පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න එපා. ඔයා ඒ ඊමේල් වලට කිසිම රිප්ලයි එකක් දාන්න නැතුව ඒ ඊමේල් වල යන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න නැතුව ඒ ඊමේල් එක ඔයා ඩිලීට් කරලම දාන්න. මම අද මේ කියලා දෙන පියවර ටික හරියට කරවතින් ඔයාගේ ඔන්ලයින් ජීවිතේ ගොඩක් දුරට ආරක්ෂිත කරගන්න පුළුවන්. මේ පියවර ටික ඔයාලට අනිවාර්යයෙන්ම උදව්වක් වුණා නම් මතක ඇතුව ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ බලාපොරොත්තු වෙන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. Have a nice day.